මට කලින් මොනවද මන්ද කියලා දෙනවා. ඇයි මම මුට ගහන්නේ නැත්තේ? මම අර පරය කියලා තේනවා හොම්බෙන් යන්න. දැන් ඔය සිගරට් කිව්ව ගමන් මතක් වෙන්නේ නිකොටින් නේ. නිකන් පසපැත්ත මහලා විරේක පේතක් දුන්නා වගේ වැඩක්. මොන කෙනාගේ ලිංගික බෙලහීනතාවයෙන් අවකාශය වැඩි. සිගරට් කොටේට වෙච්ච දේම තමයි Tamanට වෙන්නේ. ඉක්මනට හති වැටෙන. ඔය අනිත් එක සිගරට් බොනේ කියලාමයි කිසිම රහක් දැනෙන්නේ නැහැ. මොකටද මිනිස්සු සිගරට් බොන්නේ? මොකද්ද මේ කියන ආතල් එක? මේක ඒකනේ දැන් ඔය හෙරොයින් එම ගහන කට්ටිය මේ තමන්ගේ මත මෙහෙම කපාගෙන ඒක මෙහෙම ඇඟිල්ල දඩා ඉන්නවා මෙහෙම. මේ පාරල් එම දැන් හැම ඕනේ යන ගහන. නනෝ තකනේ කලින් දවසේ මොකද උනේ මතන ඔළුව අත ගාගෙන ඔහම ඉන්න අතර ගෑණි තමයි කියන්නේ. තමුසෙට මතකද? දැන් තමුසේ මතකද කරපුද? නිකන් සරලව කියනකො සිගරට් එකවත් ගහලා සර් මං ගෙදරත් ගිහින්. සර් මට හන්දියෙන් පස්සේ මතක නෑනේ. ෆෝන් එක ගන්න ඇයි? බොස්ට කුණු හරපයක් කිව්වදවත් මතක නැහැ. ගෑණි ඇවිල්ලා තග දැම්මා කියන්නේ අතොට දෙන්න ඊළඟ වෙඩින් එකෙත් දෙන්න. ළගේ වල මගුල් ගවල පේනව නේද? පෙරේතයෝ වගේ. තමන්ගේ වමනේ ගොඩ උඩ තමන් වැටෙනවනේ. වාසනාවකට බේරෙනවා මිසක් නැත්තම් එනවා. ඊට පස්සේ ගෑණි කෙනුත් දෙකක් අහගත්තාම හරි. දිව වැඩ කරන්නේ. ඔළුව හරවල බලන්න බෑ. ඔක්කොම මන්දගාමී. එහෙම වෙච්ච එකකින් එකක් විතරක් ශීඝ්‍රගාමී වෙන්න දිහන්නේ. එහෙම හොඳට වැඩ කරන්නේ. ගෑණින් ඇහුත් කේවි. හරි. සිගරට් දුම කියලා කියන්නේ දුමක්. දහණයෙන් පිට වෙන දුමක්. මොනවා දහණයෙන්ද? දුම්කොළ දහණයෙන්. දුම්කොළ කියන්නේ ගස්වල කොළ జాතියක්. ඒතර අපි සාමාන්‍ය කොළ ගොඩක් ගිනි තියලා ඒකේ දුම ඉඹ ඉන්නවා වගේ එකක් තමයි මේ කරන්නේ. ඒකත් ඊට වඩා වැඩි ගුණයකින්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ගිනි ගොඩක ඒ දුම මෙහෙම විසිරිලා යන්නේ. හැබැයි අපි විසිරිලා යන එක නිකන් පුණීලයක් වගේ එකකින් එකතු කරලා බටයකින් කෙලින්ම ගැහුවොත් පෙනහළු වලට අන්නේ වගේ වැඩක් තමයි සිගරට් එකෙන් කරන්නේ. ඒතර හිතා ගන්න ඒකේ ඩැමේජ් එක. සාමාන්‍ය දුමක තියෙනවා කාබන් ඩයොක්සයිඩ් ඒ වගේම කාබන් අංශු කාබන් ඩස්ට් එක දැලි කියලා කියන්නේ අපි. ඒකම ටිකක් ඝනව ආවම අපි කියනවා තාර. මොනවා කියලාද කියන්නේ? ඊට පස්සේ කාබන් මොනොක්සයිඩ් ඒ වගේ වෙන ඩැමේජ් එක ඉහළයි. දැන් ඔය සිගරට් කිව්ව ගමන් මතක් වෙන්නේ නිකොටින් නේ. ඒක ටිකක් පොඩක් නිකන් ඒක කියද්දි නිකන් පොඩි නිකන් ෆැෂනබල් ගතියක් තියෙනවා නිකන්. නිකොටින් ඒක පැත්තකින් දෙන්න. ඒක එකක්. මේකෙන් අර දුමේ තියෙන ඩස්ට් එකකින් වෙන හානිය ඉතා ඉහළයි. ප්‍රධානම දේ තමයි මේ වගේ ඩස්ට් එකක් අපේ ශ්වසන පද්ධතියට එනකොට ශ්වසන පද්ධතියේ ශ්‍රාවය වෙන්න ගන්නව මොනවද? ශ්ලේෂ්මල. එතකොට සාමාන්‍ය කෙනෙක්ට වඩා සිගරට් බොන කෙනෙක්ගේ මොනවා ශ්‍රාවය වැඩිද? ශ්ලේෂ්මල ශ්‍රාවය වැඩි. සරලව කිව්වොත් එයාට සෙම වැඩි. අපි ශ්ලේෂ්මල වැඩි කියලා කියන්නේ අපේ භාෂාවෙන් අපි කියන්නේ සෙම ගතිය වැඩි. ඊට පස්සේ සිගරට් දුමේ තියෙන ප්‍රශ්නේ තමයි පක්ෂම වල ක්‍රියාව කැන්සල් කරනවා. මොන ක්‍රියාවද කැන්සල් කරන්නේ? පක්ෂම. දැන් මේ එකතු වෙන ශ්ලේෂ්මලය එළියට දාන්නේ කවුද විසින්? පක්ෂම විසින්. ඒතර පක්ෂම මේක එලිමිනේට් කරන කෙනා, එළියට දාන කෙනා, එයාව කැන්සල් කරලා එකතු වීම වැඩි කරනවා. මොනවා ශ්‍රාවයද වැඩි වුණා කිව්වි? ශ්ලේෂ්මලනේ. ඒතකොට එකතු වෙනවා වැඩි එළියට දාන අය අඩුයි. මේක හරියට නිකන් පසපැත්ත මහලා විරේක පේතක් දුන්නා වගේ වැඩක්. එළියට දාන්න තියෙන දේ මොනවද? පක්ෂම ක්‍රියාකාරීත්වය අහෝසි කරලා මොනව වැඩි කරනවද? ශ්ලේෂ්මල. ගැටලුව. ඊට පස්සේ ඩස්ට් එක එකතු වෙනවා තැන් තැන් වල. මේවා යනවා ගර්ත වලට. ගර්තවල රූප සටහන පෙරලා ගන්න අපි ඇඳපු මේ සිගරට් බොන කෙනා හුස්ම ගන්නවා කියන්නකො. ගත්තට
ඒ ගන්න උදම් පරිමාව ඒ පරිමාවෙන් සාමාන්‍ය මිනිහෙක් කරගන්න වැඩේ ගර්ථවලට කරන්න බෑ. සාමාන්‍ය මිනිහෙක් ඒකෙන් පුළුවන් උපරිම ඔක්සිජන් ප්‍රමාණය හැඟට ගන්නවා. හැබැයි දැන් මේ සිගරට් බොන කෙනාට උපරිම ඔක්සිජන් ප්‍රමාණය එන්නේ. එතකොට ලේබල් මොන වායුවද පහළ බහින්? ඔක්සිජන්. මොන වායුව ඉහළ යනවාද? pH අගය අඩු වෙලා යනවා. pH අගය අඩු වුණාම මොනවද අඳුනගන්නේ? කවුද අඳුනගන්නේ මේක? කවුරුකවද දන්නවද? සීරස පෝෂී දමනි බිත්ති වල ඉන්න ප්‍රතිග්‍රාහකයි මහා දමනි බිත්ති වල ඉන්න ප්‍රතිග්‍රාහකයි හයිපොතලමසේ කෙලින්ම ආශ්වාස ඔක්කොම උත්තේජනය වෙනවා. මොකේ වේගයයි මොකේ ගැඹුරයි වැඩි වෙනවා. එහෙනම් සිගරට් බොන කෙනා පොඩි වැඩක් කළත් එයාගේ මොකද්ද වෙන්නේ? ශ්වසන වේගයයි ශ්වසන ගැඹුරයි. ඒ කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන් අපේ භාෂාවෙන්? හති. එයාට හති පොඩ්ඩ දුවන්න ඕන. හතිය එනවා. දැන් මේ ඔය හැම දෙයින්ම ප්‍රශ්නේ නැතන මම කියන්නේ අනිත් එක දැන් සිගරට් බොන කෙනාගේ ලිංගික බෙලහීනතාවයෙන් අවකාශය වැඩි. සිගරට් කොටේට වෙච්ච දේම තමයි Tamanට වෙන්නේ. මම නැවතත් කියනවා මේ කියන්නේ බොන අයට නෙමෙයි. ඒ පුරුද්දටයි මම කියන්නේ. ඒතර තමන් මේ පුරුද්ද අයින් කරගත්තොත් තමන් හරි. මේව ඇඟට ගන්න හොඳ නෑ. හරි මේකදී මට බැන්න කියලා. එහෙම තේරෙනවා. ඉතින් ඒක සිගරට් කොටේ දිගම තමයි තමන්ගේ මොළයටත් තිබිලා තියෙන්නේ. මේ කියන්නේ පුරුද්දට. එතකොට ලිංගික බෙලහීනතාවයෙන්වත් අවස්ථාව තියෙනවා සෑහෙන. ඒ ඇස්සේ දැන් පේනවනේ මොනවද වැඩි? හති වැඩි. ඇඟ වෙහෙසවල කරන වැඩ අමාරුයි. ඉක්මනට හති වැටෙන. හරි? දුවා ගන්න බෑ. දැන් තමන්ම නෙමෙයිද මේ තමන්ට කරගත්තේ? වෙන කෙනෙක්ද තමන්ද කරගන්නේ? තමන්නේ කරන්නේ. මොකුත් ගැටලුවක් නැතුව ඉපදුනා තමන් විහිං ලෙඩ වුණා. දැන් මත්පැන් මද්ද්‍රව්‍ය බොන එක පොඩ්ඩක් ඉන්න මේ මොකද්ද මේක මතක ගන්න මේ try කරන්න. එතකොට හරි මත්පැන් බොන එක ඒකෙත් එමම තමයි. දැන් ඔය අනිත් එක සිගරට් බොනේ කියලාමයි කිසිම රහක් දැනෙන්නෙත් නැහැ. මම බලලා තියෙනවා. කිසිම දෙයක් එහෙම නැහැ ඉතින්. එහෙනම් මොකටද මිනිස්සු සිගරට් බොන්නේ? මොකද්ද මේ කියන ආතල් එක? මේකේ තියෙනවා නිකොටින්. නිකොටින් වලට පුළුවන් తాවකාලිකව ගොඩක් වෙලාවටද නැහැ. తాවකාලිකව heart beat එක අප් කරලා දෙනවා. හෘද ස්පන්දනය වැඩි කරලා දෙනවා. తాවකාලිකව මේ පර්යන්ත රුධිර வாහිනී සංකෝචනය කරනවා. සංකෝචනය කරාට පස්සේ දැනෙන පීඩනය මොකද වෙන්නේ? වැඩි වෙලා යනවා. අන්නේ පොඩි වෙලාවකට ඒ ආතල් එක ගන්න තමයි ඕකම යම් ප්‍රමාණයකට ටැනින් කරනවා. තේවල තියෙන්නේ. ඕකම යම් ප්‍රමාණයකට කැෆේන් කරනවා. කෝපි වල තියෙන ඒවා හෙල්දි. දැන් මේක හෙල්දි නෑ. මේක ස්නායු පද්ධතියත් එක්කයි මේ ගේම් එක ගහන්නේ. මේ ඩීල් එක ගහන්නේ. තව ඔය වගේ ඊට වඩා ස්ට්‍රෝං ඒවා තියෙනවා. මොනවද? ස්නායු උද්දීපක කියලා මේවට කියන්නේ. මොනවාද? ප්‍රෝකේන්, කොකේන්, හෙරොයින්. දැන් ඒවා හොයාගත්තෙත් ওই ලෝක යුද්ධ කාලවල. ලෝක යුද්ධ කාලවල තමයි හොයාගත්තේ. මොකටද හොයාගත්තේ? අර අතපය ගැලවිලා යන කට්ටියට දෙනවා. දුන්න ගමන් දැන් තුවාලේ වේදනාව දැනෙන්නේ නැහැ. මම තුවාලේ අල්ලලා ඉන්නවා. ඒකනේ දැන් ඔය හෙරොයින් එම ගහන කට්ටිය මේ තමන්ගේ මත මෙහෙම කපාගෙන
ඒක මෙහෙම ඇඟිල්ල දදා ඉන්නවා මෙහෙම. වේදනාව දැනෙන්නේ නැහැ. පහුවදාන තමයි දැනෙන්නේ. වලට නිකන් තේරෙන්නේ නැද්ද මේක නිකන් තේරුමක් නැහැ කියලා එහෙම දැනෙන්නේ. දැන් ඔය අරක්කු බොන එකේ තියෙන්නේ මොකද්ද? අරක්කු බිව්වම අරක්කු හරි මොනවා හරි බියර් හරි මොනවා හරි මේ ඔක්කොම අයිති වෙන්නේ එකම සෙට් එකට. බීවම වෙන්නේ ස්නායු පද්ධතියේ කොටසක් අපි කියන්නේ අපි හිතමුකෝ මෙහෙම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයෙන් කොටසක් මෙහෙම අඩු වෙලා යනවා. අඩුවීමක් වෙන්නේ. එතකොට ස්නායු පද්ධතියේ 100%ක් ෆන්ක්ෂන් වෙච්ච එක ටිකක් අඩුවෙන් තමයි යන්නේ. එතකොට එයාට කලින් මතක් වෙච්ච දේවල් ඔළුවේ තිබ්බ දේවල් කලින් පෙනුණු දුර කලින් ප්‍රශ්නක දැකපු දිගපළල මොනවලද අඩු වෙලයි පේන්නේ. ඔන්න තේරෙන්න කිව්වා. එතකොට දැන් අපි හිතමු දැන් කලින් එයා පාරේ යනකොට එයාගේ මොනවා හරි වරදක් අහුවේ කියලා නිකන් එයා අනිත් අය ඉස්සරහ නෝන්ඩි වෙ කියලා බොහොම විනීතව සංවරව ගියපු එක්කෙනාට එහෙම එකක් පේන්නේ නැහැ. මේ පාරවල් නෙමෙයි හැම ඕනේ යන ගයන්. තේරෙනවද මං කියන්නේ? අර තමන් නොකර හිටපු දේවල් ටිකක් තියෙන. මිනිස්සු බණි. එයාට දැන් දිගපළල පේනවනේ. මිනිස්සුන්ගේ ගැරහීමට ලක් වෙයි. මේක මට ගැළපෙන්න ඒ හිතුන සියල්ල දැන් මට හිතෙන්නේ නැහැ. දැන් හිතෙන්නේ යාට ඇයි මන් නොකර ඉන්නේ මේවා. අපරාධනේ මන් නොකර ඉන්නේ. මට කලින් මොනවද මන්ද කියලා දෙනවා. ඇයි මම මූට ගහන්නේ නැත්තේ? මම අර පරය කියලා තේනවා හොම්බෙන් යන්න. මං කියන එක දැන් තේරෙනවද? අන්න කේස් එක. ස්නායු පද්ධතියෙන් මෙහෙම ડિප්‍රෙස් කරනවා මෙහෙම. ඒ කියන්නේ කල කී දේ අමතක. සිහි නැත්තේ නැහැ. අනවරද්ද ගන්න එපා. ස්නායු පද්ධතිය නැති කරනවද අරක් වලින්? සිහි නැද්ද තියනවද? අමතක වෙනවා. ඒක දෙකන්නේ. සිහිය තිබේ අමතක වේ. ඒක සුළු සුළු වශයෙන් නොබීපේ උන්ටත් තියෙනවා. දැන් මේ උගන්නනවා සිහිය නැතුව නෙමෙයිනේ. දැන් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩු නිසා අමතක වීම වැඩි. කොහෙද ගියේ මතක නැහැ. කලින් දවසේ මොකද උනේ මතක නැහැ. ඔළුව අත ගාගෙන ඔහම ඉන්න. අතර ගෑණි තමයි කියන්නේ. තමුසෙට මතකද? දැන් තමුසේ මතකද කරපද? ළඟට වෙලා අහන ඔක්කොම. ඒත් මතක නැහැ සමහර අයට. මේ ළඟදී ඔහොම හොඳ කතාවක් හදුනා මේ මගෙත් මේ හිතවතෙක්. මේ හොඳට බොරව හොඳටම බොනවා. පොර කියනවා සර් මට සර්ට කියන්න මම මේම කරලා මේම ගිහිල්ලා මට සර් හොඳට මතකයි. මම ගිහින් තියෙන්නේ මම ගියා සර් මට දැන් මම වාහනේත් ගිහිල්ලා පික් මේකක් දාගෙන ආයෙ ගිහින් ඔහොම ගගා දැන් මෝ කියනවා ගිහිල්ලා මෙහෙම හන්දියට ගිහිල්ලා මම කියපු ඉස්සරේ නිකන් සරලව කියනකො සිගරට් එකවත් ගහලා සර් මං ගෙදරත් ගිහින් සර් මට හන්දියෙන් පස්සේ මතක නෑනේ. මාර වැඩේ කියන්නේ සර් උදේ ඇහැරිලා බලද්දී මොන්න එතනින් එහා බ්ලැන්ක්. මං එහෙනම් මුලින්ම නැගිට්ට ගමන් ෆෝන් එකයි පර්ස් එකයි තියෙනවද බලනවලු. ඊට පස්සේ බොස් කෙනෙක් ළඟ වැඩ කරන්නේ ෂේප් එකේ බොස්ට කෝල් එකක් කරන් good morning boss කියලා කියනවලු. බොස්ගේ ටෝන් එක අහන්න. ඇයි බොස්ට කුණු හරපයක් කිව්වදවත් මතක නැහැ. හරි ඔයාලා හිතන්න ඒ ටික ඩිලීට්. දැන් මට කියන්න ඕනම පෞරුෂවාදී පුද්ගලයෙක්ව බලු ගන්නට දාන්නේ නැද්ද කියන්නේ? දානවද නැද්ද? මත්ද්‍රව්‍ය ඔබේ පෞරුෂය හීන කරනවා. මට කවුරු නෑ කිව්වත් මම පිළිගන්නේ. ඉතින් ඒක තමයි එකයි කිව්වේ. දැන් මම අර ආශ්‍රය කරපු කොල්ලත් ඌ හොඳ කොල්ලෙක් හොඳ එකෙක්. ඉතින් ඌත් බොනවා ඉතින්. ඒක ඒ පුරුද්ද නිසා ඌට යම් දැන් පේනවද ඌ මේ ගැටලුව කියනවා. දවල්ගේ තාත්තලා ඇති සමහර අය සිගරට් බොනවා අරක්කු බොනවා හැබැයි හොඳ මිනිස්සු. නමුත් අර පුරුද්ද නිසා යම්
අර්බුදයකින් යම් අර්බුදයකින්. ආන්න ඒක ගලවලා අයින් කරපුවම හරි. ඔක එකපාරට බෑ ළමයි. ඔය දෙකම එකපාරට බෑ. සිගරට් බොන එකයි අරක්කු බොන එකයි දෙකම එකපාරට නවත්තන්න බෑ. නමුත් ඔයාලා සහ ගෙදර අම්මලා තාත්තලා අම්මලා උත්සාහ ගන්නේ මේ පුරුදු එකපාරට නවත්තන්න තාත්තගේ. ඒක කරන්න බෑ. ඒ හින්දා ඒක බැරි. ඒ හින්දා ඒක බැරි. මේක තරවටුවෙන් කරන්නත් බෑ. මේක කරන්න ඕන මනෝවිද්‍යාත්මකවයි. එයා නෝන්ඩි වුණු තැන් ටික කියන්න ඕන ලැජ්ජ වෙන්න. ඒක කියන්න ඕන සැරෙන් නෙමෙයි හෙමින්. තාත්තා දන්නේ ඊයේ මෙහෙම දෙන්නේ කිනා වුණා මටත් අප්සෙට් ආව තාත්තට මිනා වෙන එක. එච්චරයි කියන්නේ. බොන්න එපා කියන්න එපා. මිනිස්සු හදන ක්‍රම තියෙනවා. බොන්න එපා කියව ගමන් බොනවා. දෙකක් නැහැ. පිරිමි සෙකන්ඩ් වෙන්න කැමති නැහැ නේ සාමාන්‍යයෙන්. ගෑණි ඇවිල්ලා තග දැම්මා කියන්නේ අතොට දෙන්නම් ඊළඟ වෙඩින් එකෙත් දෙන්නම්. එච්චරයි. ඔය මුකුත් වෙන්නේ නැහැ. වෙන්නේ ඔය දෙයම තමයි. ඒකත් එකපාරට බෑ. ඉතින් ඒ නිසා ටික එයා හිමීට කල්පනා කර කර අපි එයාට උදව් කරන්න ඕන. අර නෝන්ඩි වෙන තැන් ටික පෙන්න. ආයේ කාණු පල්ලේ වැටෙන උන්ටියක් ඉන්නවනේ සමහර. සමහර උනන් නෝමල් එකේ ගෙදර එනවනේ. මොකොත් නැහැ මල්ලාගේ වල මගුල් ගේ වල පේනව නේද? පෙරේතයෝ වගේ. තමන්ගේ වමනේ කොට උඩ තමන් වැටෙනවනේ. ඊය නෙමෙයි. ඒක වෙනවා. මේගොල්ලෝ දන්නේ නැහැ නේ. අයියෝ. එයාලා දන්නේ නැද්ද? කොහමද එහෙම කෙනෙක් බඳින්න වුණා? කරන්න දෙයක් නැහැ ඉතින්. බැන්දර පස්සේ මොකෝ මේ එපා කියන්නේ? නේද? ඒක හිමීට තමයි ඒක එන්න ඕනේ. හිමින් නිකන් තර එහෙම බෑ. එහෙම තග දාන්න ගියොත් නම් ඔය කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ. හරි හිමීට ටික මොකද ඔකට හුරු වුණාම ස්නායු පද්ධතියම තමයි ඉල්ලන්නේ. එයාට හැවසට හිතෙනවා නිකන් ඉතින් මේ මෙහෙම ඉඳලා තේරුම් නැහැ ටිකක් මත් වෙන්න ඕන. හරි? ඊට පස්සේ ෂේප් එකේ පටන් ගන්න. ඔය පිරිමිලම ඇති ඇබ්බැහි වෙච්ච. ඉවරයි. ඉතින් මේ කාලෙම ඇබ්බැහි වුණා කියන්නේ ලොකු ගමනක් නෑ. මැරෙනවා ඉක්මනට. හරි? මොකද ඔක කෙලින්ම ගිහින් අක්මාවට ගහනවනේ. අක්මාව ලෙඩ වෙනවමයි. ඒක වළක්වන්න බෑ. ඒක නිකන් බොරු කියන්න එපා. ඒක වළක්වන්න බෑ. සිගරට් එක බොනවා කියන්නේ පෙනහලුත් ලෙඩ වෙනවා. තව ඉතින් කීපය තියෙන්නේ ටිකක් ඉවරනම ඉවරයි. හරි? අනිත් එක දැන් ඔය දෙකටම උග්‍රව පුරුදුනා කියලා කියන්නේ ලිංගික බෙලහීනතාව 90%ක්ම එන්න අවස්ථාවක් තියෙනවා. වාසනාවකට බේරෙනවා මිසක් නැත්තම් එනවා. ඊට පස්සේ ගෑණි කෙනුත් දෙකක් අහගත්තාම හරි. ඉවරයි. ගෑණි කෙනුත් දෙකක් අහගත්තා ගමන් ඉවරයි. ඉතින් ඒක කරන්න එපා. ඔන්න ඔය මම ඔය ටිකත් කිව්වේ මේ මොකද්ද වෙන්නේ කියලා දන්නේ නෑනේ. මත්පැන් මතර පාන කරපම සිහිය තිබේ. අන්න අමතක වීම සහ මේ ගැටලුව පේන්නේ. අර ස්නායු පද්ධතියේ යම් ප්‍රමාණයක් අන්න ක්‍රියාකාරීත්වය. ඒකනේ පුතා ඇවිද ගන්න බෑ. නැගිටින්න දැන් ස්නායු පද්ධතිය හොඳට වැඩ නම් එහෙම දෙයක් නෑනේ. දිව වැඩ කරන්නේ. අදලා මට එහෙම කතා වෙන්නේ. ඔළුව හරවල බලන්න බෑ. ඔක්කොම මන්දගාමී. එහෙම වෙච්ච එකකින් එකක් විතරක් ශීඝ්‍රගාමී වෙන්න දෙයක් නෑනේ. ඔක්කොම මන්දගාමී. ඒ අර තමන්ගේ පොරත්වය එළියට කියා ගන්න උපක්‍රමයක්. අපි මෙහෙම කරපුවා මෙහෙම හොඳට වැඩ කරන්නේ. ගෑණින් ඇහුත් කේ. හරි. ඒ නිසා නිරෝගීව ඉන්න. විහිං ලෙඩ වෙන්න එපා. මොකද ට්‍රිප් එකක් ගිහිල්ලා බීලා වන වුණොත් ඒ ට්‍රිප් එකේ ඇත්තාතල් එක ගන්න බැරි වෙනවා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. වන වෙනවා කියන්නේ ඉවරයි ඉතින් එතන. හරි එහෙනම්